වාසනාවන්ත දවසක් ප්‍රාර්ථනා කරන ගමන් අදත් මගේ Flavor Town channel එකට ඔයාව ආදරෙන් පිළිගන්නවා. අද මම ඔයාට අරගෙන ආවේ අලුත්ම විදිහේ කොකිස් රෙසිපි එකක්. මේ ක්‍රමයට ඔයාට සුදු හාල් ටිකක් තියෙනවනම් කෙලින්ම කොකිස් බැටර් එක හදාගන්න පුළුවන්. ඉතින් මම ඔයාට ආරාධනා කරනවා කොකිස් හදන්න ඔයාට අවශ්‍ය වෙන සියලුම ටිප්ස් දැනගන්න මගේ වීඩියෝ එකත් සමග අවසානයේත් එක්ක රැඳී සිටින්න කියලා. ඉතින් අපි බලමු දැන් කොහොමද බැටර් එක හදාගන්නේ කියලා. මම මෙතන සුදු කැකුළු ග්‍රෑම් 300ක් ගත්තා. මේ හාල් ටික මම ඊයේ රෑ පෙඟෙන්න දාලා තිබ්බේ. ඔයා උදේට කොකිස් හදනවනම් රෑට හාල් ටික පෙඟෙන්න දාන්න. මම දැන් මේ හාල් එකේ වතුර ඉවත් කරගන්න යන්නේ. මේ වගේ පෙනීරකින් වතුර ටික ඉවත් කරගන්න ඕන. දැන් මේ වතුර ටික ඔක්කොම ඉවත් වෙනකම් මම පෙනීරෙම මේක තියාගන්නවා. අපිට කොකිස් බැටර් එක හදාගන්න පොල් කිරි අවශ්‍ය වෙනවා. අපිට මේකට උකු කිරි තමයි ඕන වෙන්නේ. පළවෙනියෙන් මිරිකන කිරි එක විතරයි අපි ගන්නෙ. හොඳම උකු කිරි තමයි ගන්න ඕන. දිය කිරි මේකට පාවිච්චි කරන්නේ. අපි බැටර් එක හදාගන්න ඉස්සෙල්ලා කොකිස් අච්චුව සීසන් කරගන්න ඕන. ඒකට තාච්චියකට තෙල් දාලා කොකිස් අච්චුව බස්සලා තියන්න ඕන විනාඩි 20ක් විතර. ගොඩාක් අඩු ගින්දරේ මේ වගේ තෙල් එකේ දාලා රත් කෙරුවම විනාඩි 20ක් විතර අපිට වෙන මොකුත් කරන්න ඕනේ නැහැ කොකිස් අච්චුවට. නිකම්ම කොකිස් ටික ගැලවෙනවා. දැන් අපි බලමු මොනවාද බැටර් එක හදාගන්න අවශ්‍ය වෙන්නේ කියලා. මම මෙතන බිත්තර එකක් ගත්තා. ඔයා බිත්තර වලට කැමති නැත්නම් බිත්තර එක අයින් කරන්න. ලුණු තේ හැඳි කාලයි. වැනිලා තේ හැඳි එකමාරයි. වැනිලා දාන්න අකමැති නම් වැනිලාත් දාන්න එපා. සීනි තේ හැඳි එකමාරයි. උකු පොල් කිරි ml 250යි. ඔයාට පුළුවන් සීනි වැනිලා බිත්තර නැතුව ඔරිජිනල් විදිහටත් මේ කොකිස් එක හදන්න. ඔරිජිනල් විදිහට කොකිස් බැටර් එක හදාගෙන ඒ බැටර් එකෙන් ටිකක් අයින් කරලා සීනි වැනිලයි බිත්තරයි එකතු කරලා වෙනම ටිකක් හදලා බලන්න. ඒ කොකිස් එකට පොඩි බබාලා ගොඩක් ආස වෙයි. මම දැන් හාල් ටික බ්ලෙන්ඩර් එකට දාගන්නවා. අනිත් ඉන්ග්‍රීඩියන්ට්ස් දාන්න ඉස්සෙල්ලා හාල් ටික හොඳට ක්‍රීම් වෙනකන් කොටා ගන්න ඕන. අපි හාල් ටික ක්‍රීම් කරගන්න මුලින් පොල් කිරි ටිකක් එකතු කරගන්නවා. අපි ලෑස්ති කරගත්ත පොල් කිරි වලින් ml 50ක්. ඒ කියන්නේ කෝප්ප කාලකටත් වැඩි අඩු ප්‍රමාණයක් තමයි ඉස්සෙල්ලා එකතු කරගන්න ඕන හාල් ටික ක්‍රීම් කරගන්න. මම දැන් මේ ටික අඹර ගන්න යන්නේ. කිරි වැඩි වුණොත් හාල් ටික හරියට ක්‍රීම් වෙනකන් අඹර ගන්න බැරි වෙනවා. හොඳටම ක්‍රීම් වෙනකන් අඹර ගන්න ඕන. කප්පි පොඩ්ඩක්වත් නැති වෙනකන් ක්‍රීම් වගේ වෙනතුරු අඹර ගන්න ඕන. දැන් අඹරලා ඉවරයි. ඔක්කොම ක්‍රීම් වෙනකන් ඇඹරිලා තියෙන්නේ. දැන් අපි ඉතුරු ඉන්ග්‍රීඩියන්ට්ස් ටික එකතු කරගන්න යන්නේ. දැන් මම බිත්තර එක එකතු කරගන්නවා. බිත්තරයි වැනිලයි ඔයාට අකමැති නම් එකතු කරගන්න එපා. ළඟට සීනි එක එකතු කරනවා. ඔයා සීනි එකතු කරන්න අකමැති නම් කහ කුඩු තේ හැඳි කාලක් එකතු කරන්න. සීනි දානවා නම් කහ කුඩු එකතු කරන්න අවශ්‍ය නැහැ. සීනි අපි එකතු කරුවම ලස්සන රන්වන් පාටක් එනවා කොකිස් එකට. කහ එකතු කරුවම එන්නේ වෙනස් පාටක්. දැන් මම වැනිලා එක එකතු කරනවා. දැන් මම ලුණු ටික එකතු කරනවා. ඊළඟට ඉතුරු පොල් කිරි ටික එකතු කරගන්නවා. දැන් කොකිස් බැටර් එක හදලා ඉවරයි. අපි බැටර් එක හදලා නිකන් තියන්න නරකයි. එහෙම තිබ්බොත් බැටර් එක පිපෙන්න ගන්නවා. ඊට පස්සේ කොකිස් වල බුබුලු දානවා. ඒ නිසා බැටර් එක හදපු ගමන්ම කොකිස් ටික හදන්න පටන් ගන්න ඕන. බැටර් එක ගොඩක් ඝනකම් වෙන්නත් බෑ, ගොඩක් දිය වෙන්නත් බෑ. මේ වගේ ප්‍රමාණයට තමයි තියෙන්න ඕන. මම කොකිස් හදන්න පාවිච්චි කරන්නේ මේ වගේ පැතලි භාජනයක්. මේ වගේ පැතලි භාජනයක හදනකොට අපිට ගොඩක් කොකිස් එකවර බෙද ගන්න පුළුවන්. කොකිස් අච්චුව උඩට වැහෙනකම්ම තෙල් එකතු කරගන්න ඕන. අච්චුව බැටර් එකට දාන්න ඉස්සෙල්ලා හැමතිස්සෙම කොකිස් බැටර් එක හැඳි ගා ගන්න.
දැන් අපි බලමු තෙල් ටික රත් වෙලාද කියලා. දැන් බැටර් එකෙන් ටිකක් අරගෙන තෙල් එකට එකතු කරනවා. ගොඩක් රත් කරගන්න එපා. තෙල් එකයි කොකිස් අච්චුවයි. ගොඩක් රත් වුණොත් කොකිස් එක හරියට හදාගන්න බෑ. එහෙම රත් වෙලා වැඩි වුණොත් බැටර් එක කොකිස් අච්චුව රැඳිලා හිටින්නේ නැහැ. බැටර් එක ගැලවිලා වැටෙනවා නැවතත්. ඒ නිසා කොකිස් අච්චුවයි තෙල් එකයි සාමාන්‍ය ගින්දරෙන් තමයි තියාගන්න ඕන හැමතිස්සෙම. දැන් තෙල් ටික රත් වෙලා ඇති. කොකිස් ටික බදින්න පටන් ගමු. දැන් මේ වගේ තෙල් ටික හොඳට ගසලා අච්චුයි. ඊපස්සේ මේ වගේ බැටර් එකට අපි කොකිස් අච්චුව ඇතුල් කරනවා. කොකිස් අච්චුව මුළු ප්‍රමාණයෙම ඇතුළට බස්ස ගන්න උඩ ඇරිලා තියෙන්න ඕන. උඩ බැටර් වලින් වැහුනොත් අපිට කොකිස් එක ගලව ගන්න බැරි වෙනවා. දැන් කොකිස් අච්චුව පොඩ්ඩක් ගසලා දැන් මේ වගේ තෙල් එකට දාලා බැද ගන්න ඕන. කොකිස් එක තත්පර 20ක් විතර බැදෙන්න ඕන. හරි වෙලාවට කොකිස් එක අච්චුවෙන් ගලව ගන්න ඕන. වේලස්සන ගලවන්න එපා. ගැලෙව්වොත් කොකිස් එකේ ෂේප් එක වෙනස් වෙනවා. තත්පර 20කට වැඩිය තියන්නත් එපා. එහෙම තිබ්බොත් කොකිස් එක හයි වෙනවා. අපිට ගලව ගන්නත් බැරි වෙනවා. වේලස්සන ගලෙව්වොත් ෂේප් එක වෙනස් වෙනවා. පරක් වෙලා ගැලෙව්වොත් කොකිස් එක අපිට ගලව ගන්න බැරි වෙනවා. ඒක හන්ද හරි වෙලාවට කොකිස් එක අච්චුවෙන් ගලව ගන්න ඕන. අපි කොකිස් බදිනකොට කොකිස් අච්චුව පෑන් එකේ අඩිය වද්දවන්නේ. කොකිස් අච්චුව උස්සලා අල්ලගෙන ඉන්න ඕන. කොකිස් අච්චුව පෑන් එකේ අඩිය වැදුනොත් කොකිස් එක ලස්සනට එන්නේ. රන්වන් පාට වේගනේදී කොකිස් එක තෙල් වලින් අයින් කරගන්න ඕන. ගොඩක් කර වෙනකන් තියන්න එපා. මොකද ගොඩක් කර වෙනකන් තිබ්බොත් අපි එළියට ගත්තන් පස්සේ තවත් පාට වෙනස් වෙන්න පුළුවන්. තෙල් බේරනකන් තෙලක් උඩින් හරි ටිෂුස් උඩින් හරි තියාගන්න ඕන. පත්තර උඩ කෑම තියන්න එපා. මොකද පත්තර වල තියෙන තීන්ත කෑම වලට උරා ගන්නවා. සුදු හාල් ග්‍රෑම් 300න් කොකිස් 70ක් හැදුවා. හැබැයි මගේ කොකිස් අච්චුව ටිකක් පොඩි. මගේ කොකිස් අච්චුවේ සයිස් එක මම වීඩියෝ එකේ දාලා තියෙනවා. මගේ මේ වීඩියෝ එකට ඔයා කැමති නම් ලයික් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න, ෂෙයා කරන්න. බෙල් බටන් එක ක්ලික් කරුවොත් ඔයාට මගේ අලුත්ම වීඩියෝස් ඉක්මනින්ම බලා ගන්න පුළුවන්. මොන හරි ප්‍රශ්න තියෙනවා නම් කමෙන්ට් කරලා අහන්න. ඇන්දකින් මේ වගේ තෙල් වල හැලිලා තියෙන කෑලි ටික ඉවත් කරගන්න ඕන. නැත්තම් ඒ කෑලි කොකිස් වල ඇලවෙනවා. ඔයා සීනි එකතු කරනකොට ගොඩක් සීනි එකතු කරන්න එපා. එතකොට ඉක්මනට කොකිස් එක කර වෙනවා. ඉතින් මෙතෙක් කියලා මගේ ෆ්ලේවර් ටවුන් channel එකත් සමග රැඳී සිටියට ඔයාට ගොඩක් ස්තුතියි. නැවතත් අලුත් වීඩියෝ එකකින් හමු වෙනතුරු ඔයාට නිරෝගිමත් දවසක් ප්‍රාර්ථනා කරනවා.